ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණානාවැකිය 2025 ජුනි මාස 14 වන දින සවස 4ට නිකුත් කරන ලදී. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් පැයට කිලෝමීටර් 60ත් අතර තද සුළං ඇතිවිය හැක. තද සුළං වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.